ආයිබෝවන් අද අපි කිමි දෙන්නේ අභ්‍යවකාශයේ තියෙන අමුතුම අඳුරු අභිරහසක් ගැන කතා කරන්න. මේ කුමන්ත්‍රණ න්‍යාය ලෝලීන් අතර වගේම අභ්‍යවකාශයට ආස කරන අය අතරත් ගොඩක් ප්‍රසිද්ධ දෙයක්. ඒ තමයි බ්ලැක් නයිට් චන්ද්‍රිකාව. අපිට ලැබිලා තියෙනවා බ්ලැක් නයිට් චන්ද්‍රිකා අභිරහස කියලා ලිපියක්. ඉතින් අපි එකේ තියෙන කරුණු දිගේ ගිහින් බලමු මේ කියන තරම් දෙයක් ඇත්තරම තියනෝද? එහෙමත් නැත්නම් මේක වැරදි වැටහීම් ගොඩක් එකතු වෙලා හැදුණු කතාවක් විතරද කියලා. ප්‍රධාන අදහස තමයි මේක හිතාගන්න තමාරුයි අවුරුදු 13000ක් තිස්සේ පෘථිවිය වටා කක්ෂගත වෙලා තියෙන පිටසක්වල යානයක්. ඇත්තරම කුතුහලය ඇවිස්සෙනව නේද? මේ කතාව පටන් ගන්නෙ කොතනින්ද? අර 1899 තරම් අතීතයෙන් නේද? නිකෝලා ටෙස්ලා වගේ කෙනෙක් සම්බන්ධයි කියලාත් කියවෙනවා. ඔව්. ඒක තමයි මේ කතාවේ එක ආරම්භක ලක්ෂණයක් විදියට ගොඩක් අය කියන්නේ. ටෙස්ලා ඒ කාලේ අර රේඩියෝ තරංග ගැන පරීක්ෂණ කරමින් හිටියේ. එතුමාට ඇත්තටම පුනරාවර්තනය වෙන ඒ කියන්නේ ආයායන සංඥා වගේක් අහුවෙලා තියෙනවා. හැබැයි ඉතින් අද වෙනකොට අපි දන්නවා ඒ වගේ සංඥා ස්වභාවිකවම ඇති වෙන්න පුළුවන්. ස්වභාවිකව කොහොමද? උදාහරණයක් විදිහට පල්සා කියන දේවල් ඒවා අර වේගයෙන් කැරකෙන නියුට්‍රෝන් තරු හරියට අභ්‍යවකාශයේ තියෙන ප්‍රදීපාගාර වගේ නිශ්චිත කාලාන්තර වලින් රේඩියෝ තරංග නිකුත් කරනවා. ඉතින් ටෙස්ලාට ඇහෙන්න ඇත්තේ ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. හරි. ඒ කියන්නේ ටෙස්ලා ආපු දේ ඇත්ත. ඒත් ඒක පිටසක්වල යානයකින්ම ආපු දෙයක් නෙවෙයි වෙන්න පුළුවන්. හරියටම හරි. එහෙමත් නැත්නම් පෘථිවියේම වෙන මොකක් හරි විද්‍යුත් චුම්බක බාධාවක් වෙන්නත් පුළුවන්. ඒ කාලේ තාක්ෂණයත් එක්ක අමුතු දෙයක් වගේ දැනෙන්නේ නැති. හරි. එතකොට ටෙස්ලාගේ සිද්ධියට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තියෙනවා. ඒත් කතාව විතර ඉවර නෑ නේද? නෑ. ඊට දශක කීපයකට පස්සේ අර 1920 ගණන් වලදී ආයෙත් රේඩියෝ තරංග සම්බන්ධ අමුතු දෙයක් වාර්තා වුණා කියන ප්‍රමාද වූ ප්‍රතිරාවයන් කියලා. LDEs, again long delayed echoes. 1928 දී නෝර්වේජියානු ජාතිකයෙක් ජෝගෙන් හැල්ස් කියලා එයා යවපු රේඩියෝ සංඥා තත්පර කීපයකට පස්සේ ආයෙත් ඇහෙනවා කියලා හොයාගත්තා. මේක ඇත්තටම සිද්ධ වෙල දෙයක්. එහෙමද? එතකොට ඒකට හේතුව මොකක්ද? පිටසක්වල චන්ද්‍රිකාවක්ද? අන්න එතන තමයි කාරණය. ඒ LDEs වලටත් ස්වභාවික පැහැදිලි කිරීම් කිහිපයක්ම තියෙනවා. අපි පෘථිවියේ වායු ගෝලයේ උඩ තියෙන ආයන ගෝලය, එහෙම නැත්නම් චුම්බක ගෝලය වගේ ස්තරවල රේඩියෝ තරංග ගිහින් එක විදිහට පරාවර්තනය වෙලා සංකීර්ණ මාර්ගවල ගිහින් ආපහු එන්න පුළුවන්. ඒ කියන්නේ ඒකත් ස්වභාවික සංසිද්ධියක් වෙන්න පුළුවන්. ඔව්. ඒකට පිටසක්වල යානයක් සම්බන්ධ කරන්න තරම් කිසිම සාක්ෂියක් නැහැ. හරි. එතකොට අපි මේ කතාවේ ගොඩක් ප්‍රසිද්ධම සමහර විට ප්‍රබලම කියලා තිතන සාක්ෂියකට අර 1990 NASA එකේ ඡායාරූපය. STS-88 මෙහියුම. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හදන්න ගිය මුල්ම මෙහියුමක්. ඒකේ පේනෝ නේද අර කළු පාට අමුතු හැඩයක් තියෙන වස්තුවක් අභ්‍යවකාශයේ පාවෙනවා. ඒක තමයි ගොඩක් අය බ්ලැක් නයිට් කියන්නේ. ඒ පින්තූරේ ගොඩක් ප්‍රසිද්ධයි. හැබැයි NASA ආයතනය බොහොම පැහැදිලිවම කියලා තියෙනවා ඒක මොකක්ද කියලා. ඒක අභ්‍යවකාශ ඇවිදීමක් කරද්දී, ඒ කියන්නේ EVA එකක් වෙලාවේ ගගනගාමියෙක් අතින් අත්වැරදීමකින් ගිලිහුණු තාප ආවරණයක්, තර්මල් බ්ලැන්කට් එකක්. තාප ආවරණයක්. ඒ කියන්නේ අර පොරවණයක් වගේ දෙයක්ද? ඒත් ඒක අර වගේ අමුතු හැඩයක් ගන්නෙ කොහොමද? අභ්‍යවකාශය බර නැති නිසා ඒ වගේ සැහැල්ලු ලෙහෙසියෙන් නැමෙන දෙයක් ගුලි වෙලා පොඩි වෙලා අමුතු හැඩතල ගන්න පුරුවන්. ඒ වගේම ආලෝකය වැටෙන විධානුවත් ඒන විදිහ වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒක නිකම් අභ්‍යවකාශ සුන්බුන් කෑල්ලක්. අභ්‍යවකාශ සුන්බුන් කෑල්ලක්. ඒ වගේ දේවල් ඕනතරම් කක්ෂයේ තියෙනවා. ඒ ගගනගාමීන් ඒක නැති වුණා කියලා තේ මෙහිමේදී වාර්තා කරලා තියෙනවා. ඉතින් ඒක අභිරහසක් නෙවෙයි. එහෙම බැලුවම මේ බ්ලැක් නයිට් කතාව හැදිලා තියෙන්නේ එකිනෙකට කිසිම සම්බන්ධයක් නැති සිදුවීම් කීපයක්. ටෙස්ලාගේ අත්දැකීම, අර LDEs, මේ තාපාවරණයේ පින්තූරය අරගෙන ඒවා එකට සම්බන්ධ කරලා අලුත් අර්ථකථනයක් දීලා වගේ නේද? හරියටම හරියේ. ඒක තමයි වෙලා තියෙන්නේ. මේ එක සිදුවීමක්වත් තනියම ගත්තම පිටසක්වල චන්ද්‍රිකාව ගැන කිසිම දෙයක් ඔප්පු කරන්නේ නැහැ. නමුත් කුමන්ත්‍රණ න්‍යායන් ගොඩනැගෙන්නේ ඔහම තමයි. විසිරුණු තොරතුරු අරගෙන Tamanට ඕන විදිහේ රටාවක් ඒකෙන් මවා ගන්නවා. එහෙනම් අපි කතා කරපු මේ කරුණ ඔක්කොම සාරාංශගත කළොත් අපිට පැහැදිලි බ්ලැක් නයිට් චන්ද්‍රිකාව කියන්නේ විද්‍යාව ප්‍රබන්ධයක්.
එහෙමද නැත්නම් අන්තර්ජාලයේ පැතිරුණු මිත්‍යාවක් මිසක් ඔප්පු කරපු විද්‍යාත්මක සත්‍යයක් නෙවෙයි කියන එක. ඔව් ඒක තමයි නිගමනය. හැබැයි අවසාන වශයෙන් පුඩි දෙයක් හිතන්න ඉතුරු වෙනවා. මොකද්ද? මේ වගේ කතාවලට කිසිම විද්‍යාත්මක පදනමක් නැතත් ඇයි මේවා මෙච්චර කාලයක් තිස්සේ මිනිස්සු අතර ජනප්‍රිය වෙන්නේ? ඇයි මිනිස්සු මේවා විශ්වාස කරන්න කැමති? සමහර විට ඒකට හේතුව අපේ ඇතුළෙම තියෙන අර කුතුහලය වෙන්න ඇති. නොදන්නා දේ ගැන තියෙන කුතුහලය. ඔව්. අභ්‍යවකාශය කියන්නේ අනන්තයක්. ඉතින් එහෙ මොනවද තියනවද කියලා අපි දන්නේ නැහැ. සමහර විට අපි මේ විශ්වයේ තනි වෙලා නැහැ කියලා හිතන්නේ තියෙන කැමැත්ත ඒ ආශාව මේ වගේ කතා පවතින්න උදව් කරනවා ඇති. ඒකත් හිතන්න වටින කාරණයක්.